අද දිනේ පුතේ ඔයාලා වෙනුවෙන් හතරවරක් චක්‍රයේ පහසුවෙන් ගන්න විදිය කියලා දෙන්න හදන්නේ. අපි පහුගිය වීඩියෝ වල දෙවරක් චක්‍රයේ සහ තුන්වරක් චක්‍රයේ පහසුවෙන් ගන්න විදිය ගැන කතා කරා. අද තත්පර 5ක් තුල පුතේ හතරවරක් චක්‍රයේ පහසුවෙන් ගන්න විදිය ගැන කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි මුලින්ම මෙන්න මේ වගේ M අකුරු දෙකක් ගන්නවා. M අකුරු දෙකක් මේ ආකාරයට මේ ආකාරයට M අකුරු දෙකක් ගන්නවා. හරි. ඔන්න අපි මුලින්ම කරත්තේ M අකුරු දෙකක් ගහගත්තා. ඊළඟට කරන්න පුතේ හරියම පහසුයි. අපි මෙන්න මේ ආකාරයට 2 4 6 8 බිංදු. හරි පහසුයි. 2 4 6 8 බිංදු. මෙතන 2 4 6 8 බිංදු. අපිට පුතේ 2 4 6 8 බිංදුව කියන එක පුළුවන් නම් හතරවරක් චක්‍රය පුළුවන්. මෙන්න ඊට පස්සේ මම කරන්නේ ඊළඟට කරන්නේ මෙන්න පුතේ මෙන්න මේ මුල් උඩ පේළිය දාන පුතේ බිංදුව බිංදුව 1 1 2 මුල් එකේ බිංදුව බිංදුව 1 1 2 මෙතන දෙක නිසා පුතේ මෙතනත් දෙක 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 මෙතන 3 3 7 මෙන්න බලන්න නැවත 2 4 6 8 බිංදු 2 4 6 8 බිංදු පළවෙනි මේ උඩ ටිකේ බිංදුව බිංදුව 1 1 2 මෙතන දෙක නම් පුතේ මෙතනත් දෙක 2 2 3 3 7 මෙන්න පුතේ හතරවරක් 1 4යි හතරවරක් 2 8යි හතරවරක් 3 12යි හතරවරක් 4 16යි හතරවරක් 5 20යි හතරවරක් 6 24යි හතරවරක් 7 28යි හතරවරක් 8 32යි හතරවරක් 9 36යි හතරවරක් 10 40යි. ඊටමත් පහසුවෙන් හතරවරක් චක්‍රය ගන්න විදිය මම අද දවසේ කියලා දුන්නා. තවත් වීඩියෝකින් හමු වනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.